ලංකාවේ සුන්දරම නැරඹුම් ස්ථානයක් වන එතරම් ජනප්‍රියත්වයක් නොමැති පුංචි ලෝකාන්තය නමින් හඳුන්වන බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට සමීපව පිහිටි මඩොල් සීම නම් කුඩා කඳුකර ගම්මානය වෙත අපි ඔබ රැගෙන යනවා. මඩොල් සීම වෙත දිව යන මාර්ගය මුල සිටම පරිසරයට ඇලුම් කරන්නන්ගේ සිත වශී කරන සුන්දර දර්ශනවලින් සමන්විතයි. ඒ වතු මැදින් දිව යන කුඩා මාර්ගය සංචාරය කරන ඔබට කිසිදු වෙහෙසකර බවක් ඇති කරන්නේ නැති බව කිව යුතුම වෙයි. අපි ගමන ආරම්භ කරන්නේ වැලිමඩ සිට බැවින් ගමනේ මුල් භාගය අපි ගමන් කළේ උමාඔය ගම් ඉගුර මතින්. ගැඹුරු මිටියාවතේ උමාඔය කුමරිය ගලා බසින අයුරු නරඹමින්ම අපි ගමන් කළා. ගමන අතරමඟදී ඇටම්පිටියේදී කහට කෝප්පයක රස බලන්න ධර්මසේන මාමාගේ කඩේට ගොඩ වුණා. මේ පැත්තේ නම මොකද්ද? මේ හරිය ඇටම්පිටිය. ඇටම්පිටිය. ඒ කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නේද? දැන් මේ ඉන්නේ අපි එතකොට උමාවේ ඉවුරකද නැත්නම් මොකද්ද උමාවයත් එක්ක මේ හරිය දැන් සම්බන්ධද? අපි දැන් උමාවෙන් ඈත් වෙලාද? උමාවෙන් ඈත් වෙලා උමාවට මෙහින යන්න ඕනේ කිලෝමීටර් 12ක්. ඔව් අපි උමාවේ පහු කරගෙන ආවේ. ඔව් අතරින් එනකොට. ආයෙන් එනකොට මේක ඇටම්පිටිය නේ. දැන් මාමා කොච්චර කල්ද මේ පදිංචි? ඔයා උපන්නේ මේද? නෑ. කොහෙද? කැප්පටිපොළ. කැප්පටිපොළ. ඒ මෙහාට පදිංචිට ආවේ. දැන් කඩේ එතකොට කඩේ නම් දැන් අවුරුද්දක් එකමාරක් විතරයි නේ. ඉතින් මේ දැන් වර්ෂාව කොහොම ලැබෙන කාලෙද නැත්නම් පායන කාලෙද? දැන් සමබර කාලයක්. ඒ කියන්නේ මැස්සත් වෙනවා පායන ඒ දෙකම වෙනවා. මේ කාලේ මෙහෙට දැන් අවසන්. අවසන්. මේ අවසන්ලා තියෙන්නේ පායන කාලේ වගේ. දැන් කියන්නේ පායන කාලේ තමයි ඉස්සරහට. මේ පැත්තේ එතකොට මේ ඇටම්පිටිය හරියයි මොනවද සාමාන්‍යයෙන් වෘත්තිය කියන්නේ ජීවන වෘත්තිය විදිහට කරන්නේ? කරන්නේ අඩුවම තේ. තේ කරන්නේ. වෙන දේවල් භෝගව ගාවට වඩා. කුඹුරු වෙලා ඉතින් ගෝයන් එනවලු ඒව කරන එක එකන කැමති කැමති. මාමාගේ නම කිව්වේ නෑනේ. ධර්මසේ. ඈ? ධර්මසේ. ධර්මසේ. අසල නමන්නේ දෙන්නේ. එතකොට මාව දැන් මේ උමාවත් එක්ක සම්බන්ධ විවිධ කතන්දරක් තියෙනවා. ඉතින් මේ එහෙම මොකුත් නැහැ. උමාවත් එක්ක ඉතින් මෙහි සම්බන්ධතාවයක් වැඩි නෑ නේද? මිනිස්සු විවිධ දේවල් කියනවා. එතකොට ඒකේ බලපෑමක් තියෙනවා කියලා ප්‍රදේශයට. මේ ප්‍රදේශයටත් එක්ක එහෙම නෙමෙයිද නැත්නම් ඒ ඉස්සරහට? නෑ. ඒ අර උමාවේ මේ ප්‍රොජෙක්ට් එකකින්නේ. ඒ බලපෑම කපට ආවේ නෑ. නෑ නේද? එහෙම එකක් නෑ. ඒක බණ්ඩාරේ පැත්තේදී. ඒ එතනින් එහා පැත්තට. ඔව්. ඒ කියන්නේ වතු ජල බැස්ම තියෙන අනිත් පැත්තට තමයි ඔය කියන ප්‍රශ්න තියෙන්නේ. තිබිලා තියෙන්නේ. දැන් එහෙම එකක් නෑ මොකද? දැන් ඉතින් එහෙම කියන්නේ ඉතින් අපි ඉතින් එච්චරම හොයන්න කියන්න දන්නේ නැහැ. මිනිස්සුන්ගේ පාඩේ මිනිස්සු ජීවත් වෙනවා නේද? එකෙන් යම් කිසි මේ පැත්තට වාසියක් තියනවද මොනවද? නෑ. එහෙම නෑ. ඒ කියන්නේ ගඟෙන් එහා පැත්ත තමයි උමාවේ නේ. ගඟෙන් ඒකට වාසියක් නැහැ කියන්නේ වතුර ඔක්කොම යන්නේ වැල්ලවයි පැත්තට. වැල්ලවායට. ඔව්. මෙතනින් ඒ ගඟෙන් ගන්න වතුර ටික පොළොවේ යට මගේ වැල්ලවායට. නේද? හොඳයි ඉතින් බොහොම ස්තුතියි අපිට කතා කරාට. ඉතින් මේ ඇටම්පිටිය මම යාළුවෝ ටිකත් එන ඉන්නවා. කෝපි දිනනවා. තියෙනවා. අපිට දාන්න කෝපි මොලේ නැතෙන්ද? ඔව්. කෝපි හතරක් දාන්න. උදා කෝපි හතරක් දුන්නා. අපි තේබොන්න නවත්තපු මඩොල්සම යන ගමන් තේබොන්න නවත්තපු ඇටම්පිටිය මාමාගේ කඩේ හරි ලස්සන නිර්මාණයක් තිබුණා. ඔය දකින්නේ මේ ඒ බුද්ධ ප්‍රතිමාව සහිතේ නිර්මාණය. ධර්මසේන මාමාගේ කඩෙන් තේ කෝප්පේ රහ බලලා අපි නැවත ගමන ආරම්භ කළා. පාර ඒ පහ පාර ආරම්භ වෙන්නේ පේරාදෙනිය හන්දියේ. නුවරට හැරෙන තැන ගම්පොළට පටන් ගන්න තැන. A5. දැන් තේරුණා. එතන ඉඳන් මෙතෙන්ට කිලෝමීටර 110යි. දැන් ඇටම්පිටිය පහු කරලා අපි ඉන්නේ. පේරාදෙනිය හන්දියේ ඉඳන් ඒ පහ පාරේ. මේ ප්‍රදේශයේ හඳුන්වන්නේ මොරේ තොට කියලා. ඉතින් මේ මොරේ තොට ගමේ තියෙන පුංචි දිය ඇල්ලක් මේ දවස්වල විශේෂයෙන් ඊයේ රාත්‍රියේ සිදු තද වර්ෂාව නිසා වෙන්නේ නැති එක අතකට මේ පුංචි දිය ඇල්ල ටිකක් සක්‍රිය වෙලා තියෙන බවක් තමයි පේන්නේ.
ඉතා සුන්දර ස්ථානයක්. ඉතින් අපේ නෙත ගැටුණා. අපි වීඩියෝයේ සටහන් කරගත්තා එතන. මෙලෙස අපි බදුල්ල නගරයට පිවිසියා. බදුල්ල මුතියංගනය රජමහා විහාරයේද පසු කරමින් පස්සර වෙත ගමන් කළා. බදුල්ල පස්සර මාර්ගයේ කුඩා දේයලි සමූහයක් තියෙන ඉතාම සුන්දර රමණීය ස්ථාන රැසකින් යුත් මාර්ගයක්. හරිම මනස්කාන්තයි. ගොඩක් මේ වගේ ස්ථාන මේ බදුල්ල පස්සර මාර්ගයේ තියෙනවා. ඉතින් අපි දැන් පොඩ්ඩක් මේ පහු කරන්නේ ඒක ටිකක් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයේ දියැල්ලා. අපි දැන් පසු කරගෙන යන්නේ පස්සර නගරයට. උදා වුවත් බොහොම ජනාකීර්ණ නගරයක් බවයි තේරෙන්නේ. මෙලෙස අපි ක්‍රමයෙන් මඩොල්සිම වෙත දිව යන අතුරු මාර්ගයට පිවිසියා. මෙතැන් සිට පසකින් නමුණුකුල කඳු වැටියද නර්මමින් ප්‍රදේශයේ සිසිලද විඳිමින් ගමන් කළා. තාමවුලක් බවක් පේන්නේ නැහැ. ප්‍රදේශයේ ගොඩක් තේ වතු තියෙන්නේ. ඒ වගේම පේන විදිහට ගොඩක් ද්‍රවිඩ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක් වගේ තමයි අපිට මේ පෙනියන්නේ. මේ බලමු ඉතින් තව ඉස්සරහට යන ගමන් ඉන්නේ. පොඩ්ඩකට නැවතුණා කට්ටිය විවේක ගන්න. මේ වෙනකොට බඩොල්සිම්මට කිලෝමීටර් 7ක් විතර මෙහයින් තමයි නතර වෙලා ඉන්නේ. ගොඩක් විවේක ගන්නවා. පාරේ මවුලක් නැහැ. මේ සාමාන්‍යයෙන් ඔබට පේන විදියට පාර දිගටම තියෙනවා. බස් එකක් වැඩ කරනවා. එක බස් එකක් අපිට මගදී එක හමු වුණා. අතරින් පතර නිවාසක් තියෙනවා. බොහොම කලාතුරකින් තමයි හමු වෙන්නේ. විශාල තේවතු යායක් තමයි මුළු ප්‍රදේශයේම තියෙන්නේ. LETB කියලා තේවතු යාය. ඉතින් හරි සුන්දරයි. අපි පොඩ්ඩක් විවේක ගන්න ගමන් ඉන්නේ. මම හිතන්නේ ආපසු එන බස් රථය වෙන්න ඕන එකම බස් රථය. ඔබට මේ දකින්නේ බස් රථය. කරගෙන යනවා. මේ මිනිසුන්ට වෙනත් ප්‍රවාහන මාර්ගයක් නම් නැහැ. බොහෝ අය ත්‍රිවිලස් භාවිතා කරන බව අපි දුටුවා. ඉතින් හරි සුන්දරයි. ලස්සනයි. තව කිලෝමීටර් 7ක් ගියාම තමයි අපි මඩොල්සිම තියෙන ස්ථානයට පිවිසෙන්නේ. නමුත් එතෙන් සිට අපිට වෙනම ගමන් කරන්න සිද්ධ වෙනවා. දැනට අපි එතකොට පස්සර ඉඳලා කිලෝමීටර් 18ක් තියෙනවා මඩොල්සිමට. දැන් මේ මාර්ගයේ තමයි මේ වෙනකොට විවේක ගනිමින් සිටින්නේ.
අපි දැන් මොඩල් සිමට ආවා. මොඩල් සිම view point එකට නෙවෙයි, නමුත් මොඩල් සිම කියන ගම්මානයට වතුයාය. elevation 1300. ඒ කියන්නේ 1300 මීටර sea level එකට වඩා මුහුදු මට්ටමට වඩා මීටර 1300ක පමණ ඉහළින් තමයි මෙම ස්ථානය පිහිටා තියෙන්නේ. ඉතින් ඊටාම සුන්දර දර්ශන කීපයක් පසු කරගෙන අපි ආවා. දැන් අපි ඒ ගමනාන්තයට බොහොම කිට්ටුව ඉන්නේ. අපි බලමු එතනින් එහාට අපේ ගමන් මාර්ගය කොහොම වේවිද කියන එක. මේ දකින්නේ ඊටම කුඩා කඩමණ්ඩියක් වන මඩොල් සිම ටවුන් එක. දමිළ සහෝදරයන් ඉන්නේ හරිම ලෙන්ගතුයි අමුත්තන්ට. මඩොල් සිම නගරය පසු කළා. තවත් කිලෝමීටර් 13ක් පමණ අපේ ගමනාන්තයට තියෙනවා. මගේ රටේ සුන්දර බව කෙතරම්ද කියන එක හොඳින්ම දැනෙන්න පටන් ගත්තා. සැබවින්ම ලංකාවේ මේ සුන්දර දර්ශන දැක ගන්න ඔබට වාසනාව තියෙන්න ඕනේ. ඉතාම සුන්දරයි මේ ලංකාව. ලංකාවද කියලා සමහර අහයි. එහෙම නැත්නම් මේ දර්ශන ඔබ නිර්මාණය කළාද කියයි නෑ. සැබවින්ම අපේ ඇහෙන් දකින දර්ශන අපි දැන් මඩොල් සිම පහු කරලා ඉදිරියට යන අවස්ථාවේ මේ අපිට නෙත ගැටෙන දර්ශන ගමන නවත්තලා හිතුණා පොඩ්ඩක්
මේ ටික විඳගෙන යන්න ආයි සමහරලාට අපේ ජීවිතවල අපි නැවත මෙවැනි නිදර්ශනයක් දැක ගන්න පැමිණෙන්නේකුත් නැහැ. බොහොම දුර දුෂ්කර ගමනක් ඇවිල්ලා. ඉතින් අපි මේ view එක ඔබටත් පේන සලස්වන ඉතාම ලස්සනයි. ගොඩාක් ලස්සනයි චිත්‍රයක් වගේ. ටී එස්ටේට් එක පල්ලෙහින් තියෙනවා. ඊට එහායින් ලස්සනට කඳු යාය දර්ශනය වෙනවා. ගොඩාක් ලස්සනයි. මේක බලා ගන්න ඔයාලත් එන්න. මෙවැනි දර්ශන මේ මාර්ගයේ අවට දිගටම මෙවැනි සුන්දර දර්ශන නෙත ගැටෙනවා. ඉතාම ලස්සන ප්‍රදේශයක්. ඉතින් මේවා රැකගන්නත් ඕනේ. මේවට කිසිදු හානියක් මේ ස්ථාන නරඹන්න ඇවිල්ලා පරිසරය දූෂණය වෙන ආකාරයේ කිසිදු කටයුත්තක නොයදෙන ලෙසත් මේ දර්ශන ඔබට ගේන ගමන් මම ඉල්ලීමක් කරනවා. අපිට මඩවස්සෙමදි පොලිස් නිලධාරියෙක් හමු වුණා. තවත් කීප දෙනෙකුත් හමු වුණා. ඔවුන් පැවසුවේ ඇල්ල ප්‍රදේශයට වඩා ඉතාම සුන්දර මනස්කාන්ත දර්ශන මෙම ප්‍රදේශයේදී අපිට දැක ගන්න පුළුවන්. ඇත්තටම එය දැන් ඔබටත් පේනවා ඇති. මේ අපි දුටු මොක දිගට ගත්ත වීඩියෝ දර්ශන වලින් ඉතාම සුන්දර මනස්කාන්ත පරිසරයක් මෙහි පිහිටා තිබෙන බව. ගමනේ විඩාව නිවා ගන්න අපි නැවතත් පොඩ්ඩක් අපි විතර නෙමෙයි ඉතින් මේ අපි ආරක්ෂා කරගන්න යන මේ වාහනත් ඉතින් පොඩ්ඩක් පරිසම් කරගන්නත් ඕනේ. ඒ යාලටත් ඉතින් පොඩ්ඩක් රෙස්ට් එකක් අවශ්‍යයි. ඒ නිසා අපි පොඩ්ඩක් නැවතුණා. නැවතත් මේ කොකෝගල්ල එස්ටේට් නිව් ෆොරස්ට් ඩිවිෂන් කියන මෙන්න මේ ස්ථානේ අවට ඔහොම වියලි පරිසරයක් තියෙන්නේ. ටික දවසකින් වැහලා නෑව වගේ පේනවා. ලස්සනයි. පොඩක් හීට් එක වැඩි ඒ ගමන. විවිධාකාර පරිසර පද්ධතීන් මෙහි අපිට දැක ගන්න අත්විඳ ගන්න පුළුවන් වුණා. සමහර අවස්ථාවල ගොඩක් සීතලයි. තව සමහර අවස්ථාවල රස්නේ. දැන් මේ අවස්ථාවේ පොඩ්ඩක් හීට් එක වැඩි ගතියක් තියෙනවා. ඉතින් දැන් දිවාහාරයක් අරගෙන චුට්ටක් මෙතන ඉඳලා නැවත ගමන පටන් ගන්නයි හදන්නේ. පුංචි ලෝකාන්තය කියන මඩොල්සීම ස්ථානයේ කිට්ටුවටම දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. බයිසිකලෙන් යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඒත් අපි චුට්ටක් කල්පනා කළා පරිසරය පොඩ්ඩක් විඳගෙන පොඩ්ඩක් පයින් යන්න කියලා. ප්‍රශ්නකට තියෙන්නේ මේනකොට ප්‍රදේශයේ මීදුමින් වැහිගෙන එන ස්වභාවයක් තියෙනවා. දැන් ඒකත් බොහොම ලස්සනයි. සුන්දර දර්ශනයක්. ඉතින් අපි පොඩ්ඩක් පයින් මොහොම ඉස්සරහට යන්න කල්පනා කළා. ගිහිල්ලා බලන්න මොකද්ද මෙතන මේ කියන සුන්දරත්වය, ඔය කියන ස්ථානයේ මොන වගේ තැනක්ද කියන බලා ගන්න. කොහොම හරි අපි දෙන්න යනවා. බලමු. තා චුට්ටකින් මේ හැම දෙයක්ම විසඳෙනවා. හොඳයි පුංචි ලෝකාන්තේ එහෙම නැත්නම් මේ view point එක පෙනෙන්න නොපෙන්න මානේ දැන් මම ඉන්නේ. මෙතෙන්ද ඇතුල් වීමට රුපියල් 200ක ප්‍රවේශ පත්‍ර ගත්තා. ප්‍රදේශ සභාවෙන් තමයි මේක මේන්ටේන් කරන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ අපිට යන්තම් පේනවා ඇති මේ වෙනකොට මීදුම උතරම මීදුම. ඉතින් ඒකත් ඉතින් එක අතකට අපිට දක්වන්නට ලැබෙන්නේ නැති අවස්ථාවක්. මෙතන ටිකට් කවුන්ටරෙන් වන්න කිව්වේ අපිට දැනුවත් කරේ. තව ස්වල්ප වෙලාවකින් සමහර විට මේ මීදුම පොඩක් ඉවත් වෙන්න පුළුවන් කියලා. බලමු එතනට ගිහිල්ලා. වව්. මුකුත් පේන්නේ. ඒක නම් මාරයි. දැන් මේ ඔය කියන ස්ථානේ පටන් ගන්න තැන තමයි මම ඉන්නේ. සම්පූර්ණයෙන්ම මීදුමින් ගිහිලා තියෙනවා. 2021 දී සිරස මාධ්‍යවේදී තිනුර විජේසුන්දර නම් තරුණයෙකු රාත්‍රී කඳවුරක සිටියේදී වැරදිමකින් ප්‍රපාත වෙත ගමන් කොට ඇද වැටි මිය ගොස් තිබෙනවා. ඔහුගේ මලසිරුර සොයා ගැනීම දින 5ක් පමණ ගත වූ බව ප්‍රදේශවාසීන් පැවසුවා. මෙම යකඩ වැට එකල සවිකර තිබී නැහැ. ඉතින් එන අය ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි මෙම ස්ථානයේ. ඔබට පේනවා ඇති වෙනසක්.
දැන් මේ ඉන්නේ ඒ ඉතා ඉහළ උස් ස්ථානයේ. එහෙම නැත්නම් පුංචි ලෝකාන්තයේ කියන මඩුල්සිම එම ස්ථානයේ. නමුත් මෙතනින් එහාට මේ වැට ගහලා තියෙන එහා පැත්ත කිසිදු දෙයක් අපිට දර්ශනය වෙන්නේ නැහැ. මේ තරම් ඝන මීදුමක් මම නම් මගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් තමයි දැකලා තියෙන්නේ. හොඳට බලන්න තාප්පයක් බැඳලා වගේ. ලෝකාන්තයේ මෙම වැටට මෙහයින් ඉතා ලස්සනට හොඳට පැහැදිලිව තියෙනවා. පොඩ්ඩක් මීදුම ඇතුළටත් එනවා. නමුත් ඒකේ බාධාවක් නැහැ view එකට අපිව පේනවා. නමුත් මේ පැත්ත බලපුවාම කිසි දෙයක් පේන්නේ නැහැ. මොනම දෙයක්වත් පේන්නේ නැහැ. ඉතින් ඒකත් මහා පුදුමාකාර අත්දැකීමක් ලෙසයි මම නම් සලකන්නේ. ඇත්තටම හරි ලස්සනයි. අපි ටිකක් ඉවසිල්ලෙන් හිටියොත් සමහරට මේ මීදුම ඉවත් වෙලා අපිට හොඳ දර්ශනයක් නරඹ ගන්න පුළුවන් වෙයි. හරිම ලස්සනයි. ඉතින් ආයෙත් කියන්න දෙන්නේ ඉතින් ලස්සනයි කියලා. දැන් ආයි කට්ටිය ලස්සන කෝ කියලා. මේ ලස්සන තියෙනවා. ලස්සන ඇංගිලා තියෙන්නේ. ස්වභාව ධර්මයේම ලස්සන අංගකට ඉන්නේ. ඉතින් හැම වෙලේම අපි බලන්නේ මේ වගේ තැන් වලට ඇවිල්ලා පේන දේනේ. ඔන්න අද නොපෙනෙන දේ බලා ගන්න තමයි දැන් ආවේ. හැබැයි මේ ඉතින් එනවා උලඟ. ඉතින් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් අපි හැමෝම දැන් මේ අපි ඉන්න හරියටත් දැන් මීදුම එන ගතියක් තියෙන්නේ. නිකන් දැනෙනවා මේ මීදුම මෙහෙමම හුලඟට ගහගෙන යයි කියලා. යාළුවොත් බලාගෙන ඉන්නවා. මාස් වෙලා අද මෙතෙන් ඇවිල්ලා මේ දර්ශනේ බලාගෙන ඉතින් අපි කීය හරි වෙනකන් ඉඳයි කියලා නිකන් හිතනවා වගේ දැනෙනවා. එහෙමත් හිතනවා පොඩ්ඩක්. මේ ඉතින් මේ විදිහට බයිලයක් ගහගෙන මේ මීදුම අයින් වෙනකන් තමයි ඉන්නේ. දැන් නම් අපිවත් වට කරලා තියෙන ස්වභාවයක් තමයි දැන් නම් තේරෙන්නේ. දැන් මීට කලින් මේ මීදුම තිබුණ නැහැ. අපි ඉන්න හරිය දැන් අපි ඉන්න ප්‍රදේශයේ ටිකක් මීදුම තියෙනවා වගේ ගතියක් නිකන් මට දැනෙනවා. ඔව් දැන් ගියා නම් හොඳයි කියලා කියනවා සමහර අය නිකන් බයත් හිතිලාද කොහෙද? මේක නම් මහා පුදුමාකාර දෙයක්. ඉතින් ස්වභාව ධර්මයේම තමයි. එහෙනම් ඔන්න අපි මඩොල්සිම පුංචි ලෝකාන්තයට ආවා. ආය දවසක සමහරවට එන්න පුළුවන්. මොකද අපිට අර view එක බලා ගන්න බැරි වුණ නිසා. ගොඩක් දුර ඉඳන් ආවේ. මඩොල්සිම මේ පුංචි ලෝකාන්තේ වල්ල යන්න. ඒ දින් දැන් මීදුම නිසා අපිට මේක උනත් කියන්නකො අපිට පොඩ්ඩක් මේ ගැන විස්තරයක් නොදන්න අයට. මේක විතර මහත්තයා මේක වෙන්න ඕන 5 වෙනි මාසේ 6 වෙනි මාසේ තමයි පැහැදිලි තියෙන්නේ හොඳට. නැත්නම් දැන් වයිකාරේනේ. දැන් මේ වහින කාලේද? ඔව්. එතකොට සාමාන්‍යයෙන් මේ දැන් අපිට සමහර අය කිව්වා දැන් මේක මීදුම ඔහම තිබිලා හිටපු ගමන් මීදුම පොඩ අයින් වෙලා යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. අවුව තිබුණා. අවුවදන පෑදෙනවා නේද? නැත්තම් මේක පින්න වගේ ඔලේ ඉඳලා එන විදිහට වෙන්නේ මේක. ඔව්. දවස පුරාම ඉතින් මේ ගතිය තියෙනවද? නෑ නෑ. දැන් බැස්ස තිබුණා තිබෙනවා. ඔව්. නැත්තම් නෑ. නෑ නේද? ඔකල් මේ ප්‍රදේශය මොකද්ද මේ හරි අපි කරන්නේ මහත්තයා මේක තේ දලු කරන්නේ කියන්නේ. එතකොට මේක මේ හරිය මොකක් හරි වතු යායකට අයිතිද නැත්නම් ප්‍රදේශ වත්තේ නෙමෙයි මේක කම්පැනි එකයි. කම්පැනි එකටයි. මොකද්ද කම්පැනි එක? කම්පැනි එක ඉතින් කරුණ ජයසූරියද? කරු ජයසූරිය මහත්තයා. එතකොට අංකල් ඒ නම මොකද්ද? අපේ නම සදාසිව. කොච්චර කාලයක් දැන් මේවත් වැඩද? වැත්ත වැඩ මම අපිස් 4ක් 5ක් වැඩ. එන ගොඩක් ස්තුතියි අංකල්. හොඳයි. මෙම අමතක නොවන අත්දැකීම ඔබ සමග බෙදා ගැනීමට බෙහෙවින් උපකාර කළ වැලිමඩ අපගේ අරුණ සහෝදරයාගේ ආදරණීය මව බිරිඳ දරුවන් හා මලනුවන් සෙනෙහසින් සිහිපත් කරනවා. තවත් මෙවැනිම චාරිකාවකින් හමුවනතුරු අදට සමුගන්නවා.